12247 දෙනෙක් ඇප්ලයි කරලා 8763 දෙනෙක්ට තමයි ජපාන් පාස්පෝර්ට් එක ගන්න පුළුවන් උනේ. ඉතින් කොහොමද කට්ටියට මේ ටිකේ මේ PR එක සහ පාස්පෝර්ට් එක කිකසින්ස් එක සම්බන්ධව ප්‍රශ්න කීපයක් දෙනෙක් අහලා තිබුණා. ඉතින් මේ මොනවද වෙන්නේ නීති මේ වෙනස් වෙලාද මේවා මෙහෙම වෙනවද කියලා. ඉතින් ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. මුලින්ම PR එක ගැන ගත්තොත් ඉතින් PR එක දන්නවනේ ඔයගොල්ලෝ මෙහි අවුරුදු 10ක එක දිගට හිටියොත් ඇප්ලයි කරන්න පුළුවන්. විශේෂ සුදුසුකම් එහෙම තියෙනවා නම් ඒගොල්ලන්ට අවුරුදු 10ක් ඉන්න ඕනේ නැහැ. කලින් ඇප්ලයි කරන්නත් පුළුවන්. ඉතින් දැන් මේ මෙතෙක් කල් ඇවිල්ලා ඔය මේ PR එක ඇවිල්ලා ලේසින් හම්බෙනවනේ මේ සින්ස් එකක් තියෙනවනේ. ඉතින් ඒක ලේසින් හම්බ වෙන්න හැමදේම චෙක් වෙන නිසා. නමුත් මේක මීට වඩා නීති දාලා තද කරන්න හදන්නේ මේ විශේෂයෙන් මේ හොකේන් අනෙන්කින් වගේ දේවල් ඉන්ෂුරන්ස් එක පෙන්ෂන් එක වගේ දේවල් එහෙම හරියට චෙක් කරනවා. ඒ කියන්නේ අන්තිම අවුරුද්දේ එහෙම කොහෙද ඇරිස් එකක් තිබ්බොත් රිජෙක්ට් කරන්න කියලා තියෙන. ඉතින් රිජෙක්ට් වෙන අවස්ථා වැඩි. ඉතින් ඒ නිසා මෙන්න මේ ගෙවින් සම්බන්ධව හරි පරිස්සම් වෙන්න. මේවා හරියට ක්ලියර් කරගෙන ඇප්ලයි කරනවා නම් ඇප්ලයි කරන්න. ඉතින් මේකේ ඊළඟ කාරණේ තමයි මුද්දර ගාස්තුව. මේක අපි ගෙවන්න එපා වීසා චාර්ජ් එකක්. ඉතින් මෙතෙක් කල් තිබ්බේ යෙන් 10000යි කොලයයි. ඉතින් මේක මුලින්ම කතා වුණේ යෙන් ලක්ෂයක් දක්වා කොල 10ක් දක්වා වැඩි කරන්න. නමුත් තව කට්ටියක් කියනවා මේක කොල 10ක් නෙමෙයි කොල 30ක් දක්වා වැඩි කරන්න කියලා. ඒ කියන්නේ යෙන් ලක්ෂ 3ක් දක්වා වැඩි කරන්න කියලා. ඉතින් මෙච්චර ප්‍රමාණයක් වැඩි කරොත් දරන්න අමාරුයි. නමුත් ඉතින් මේගොල්ලන් වැඩි කරොත් කරන්න දෙයක්වත් නැහැ. ඉතින් මේක තාම ස්ථිර නැහැ. මේක තාම සාකච්ඡා මට්ටමේ තියෙන්නේ. ජනවාරි මාසෙන් පස්සේ තමයි අපිට මේ ගැන හරියට දැනගන්න වෙන්නේ. මේගොල්ලන් නීති ටික එළියට දැම්මට පස්සේ. ඉතින් තව සමහර කට්ටිය යනවා මේක මේ ජනවාරි මාසෙම වැඩි වෙයිද කියලා. සාමාන්‍යයෙන් වැඩි කරොත් වැඩි කරනවා කිව්වට වැඩි කරන්නේ අප්‍රේල් මාසෙ ඉඳන්. දැන් මේ අවුරුද්දෙත් වැඩි වුණානේ. යෙන් 4000 ඉඳන් 6000ක් දක්වා. ඒකත් ස්ටාර්ට් වුණේ මේ අප්‍රේල් පළවෙනිදා ඉඳන්. ඉතින් බොහෝ දුරට අප්‍රේල් ඉඳන් තමයි වැඩි වෙනවා නම් වැඩි වෙන්නේ. ඉතින් බලමු කොහොමද ඒක ඉස්සරහට විස්තර આવුත් ඒ ගැන අප්ඩේට් එකක් දෙන්න. ඊළඟ කාරණේ තමයි ජපාන් පාස්පෝර්ට් එක. ඉතින් සාමාන්‍යයෙන් ජපාන් පාස්පෝර්ට් එක ඇප්ලයි කරන්න පුළුවන් ජපානයේ එක දිගට අවුරුදු 5ක් ඉන්නවා නම් ඕගලන්ට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් මෙයාලා කියන්නේ මේ අවුරුදු 5 මදි අවුරුදු 10ක් දක්වා මේක දීර්ඝ කරන්න ඕනේ. ඒ වගේම තමයි ඒ ඇප්ලයි කරන කෙනාගේ කැරියර් එක, එයාගේ ඉන්කම් ලෙවල් එක, ඒතකොට ජැපනිස් මේ ලෙවල් එක. ඉතින් මේ වගේ දේවල් තදටම බලන්න මේගොල්ලන් කතා වෙනවා. ඉතින් ජැපනිස් ලෙවල් එකේම සමහරට N1 ඉල්ලන්නත් පුළුවන්. ඒක හරියට කියන්න බෑ. ඉතින් මේ මට්ටමේ ජැපනිස් දැනුමක් අවශ්‍යයි කියලා කතා වෙනවා. ඊළඟට ආදායම් මට්ටමක් ඕගොල්ලන් කරන රස්සාවල් ඕගොල්ලන් ඉස්සරහට මොනවද අරමුණු මේ පුරවැසි භාගය අරගෙන ඉතින් මේ වගේ දේවල් හරියටම බලයි. ඉතින් මේවට සූදානම් වෙන්න වෙනවා. දැන් සමහර කට්ටිය අහනවා මේක කොහොමද අපිට තනියම කරගන්න පුළුවන්ද? නැත්නම් ලෝය කෙනෙක් හා නැත්නම් ගියෝසේෂෝෂි කෙනෙක් හරි හොයාගෙන කරගන්න ඕනේද කියලා. ඉතින් Tamanට භාෂාව සම්බන්ධයෙන් Tamanට ආත්ම විශ්වාසයක් තියෙනවා නම් Tamanට තනියම ඇප්ලයි කරන්නත් පුළුවන්. ළඟම තියෙන හෝම් කියෝග් එකට කෝල් කරලා යෝයක්වත් දාගෙන එයාලා එන්න කියලා ඔයාවත් එක්ක කතා කරලා ඒගොල්ලන් තීරණය කරනවා ඔයා මේකට සුදුසුද නැද්ද කියලා. ඉතින් ඒ වෙලාව මේ ඔයගොල්ලන්ට සුදුසුයි නම් ඩොකියුමන්ට් ලිස්ට් එකක් දෙනවා මෙන්න මේ ටික ලෑස්ති කරගෙන කෝල් එකක් දෙන්න කියලා. ඉතින් කෝල් එකක් දුන්නාම ඔයා ආයේ මේ ඩොකියුමන්ට් ටික ලෑස්ති කරලා කෝල් එකක් දෙන්න ඕන යෝයක්වත් දාගන්න. ඒ දාගත්තට පස්සේ ඒ ඩොකියුමන්ට් ගිහලා බාර දෙන්න තියෙන්නේ. ඊට පස්සේ එයාලා ඒක චෙක් කරලා ඔයාට අවසන් ප්‍රතිඵලය දෙනවා. ඉතින් මේක සාමාන්‍ය වෙන්නේ මේ විදිය. ඉතින් ඒක සමහර හෝම් කියෝගෙන් තනින් තනට මේ ඒක තව දේවල් ඇඩ් වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහ තමයි දැන් තියෙන මේ සිටුේෂන් එක. ඉතින් අපිට කොයි විදිහට වෙනස් වෙයි කියලා තාම හරියට කියන්න බෑ. ගිය අවුරුද්දේ 2024 12248 දෙනෙක් ඇප්ලයි කරලා ඒකෙන් සින්ස් එක පාස් වෙලා තියෙන්නේ. මේ පාස්පෝර්ට් හම්බෙලා තියෙන්නේ ප්‍රවේශි භාවය හම්බෙලා තියෙන්නේ 8863 දෙනෙක්ට. ඉතින් මේ සැරේ දැන් මේ තව කට්ටිය ඇප්ලයි කරනවා. මේ දැන් නීති වෙනස් වෙන කලින් ගොඩක් කට්ටිය ලහිලහි ඇප්ලයි කරන්න හදනවා. ඉතින් ගොඩක් කට්ටිය බලන් ඉන්නවා පාස්පෝර්ට් එක ඇප්ලයි කරන්න. එහෙමත් නැත්නම් PR එක දාන්න. ඉතින් තාම හරියටම කියන්න බෑ මෙච්චරකින් වෙනස් වෙයි මෙච්චරකින් මේ දේවල් බලයි කියලා. අපි ජනවාරි මාසෙක බලාගෙන ඉමු. ඉතින් ඒ ගැන මොකක් හරි අප්ඩේට් එකක් ආවොත් අනිවාර්යෙන් වීඩියෝ එකෙන් අරන් එන්න. එහෙනම් හැමෝටම ජය වේවා.